සීරීස් එකේ 37 වෙනි වීඩියෝ එක. මේකදී මම කතා කරන්නේ කොහොමද මම මගේ මැසේජ් සෙන්ඩින් එකට හදපු ඩිසයින් එක ඇදුවේ කියලා. මුලින්ම අපි සයින් ඉන් වෙලා යූසර් ගේ ඩෑෂ්බෝඩ් එකට මේ විදිහට ගියාම මෙතන අපේ මැසේජ් කියන ටැබ් එක ක්ලික් කරනවා. ඒකදී මම මෙන්න මේ වගේ ඩිසයින් එකක් හදලා තියෙනවා. මෙතන සර්ච් බාර් එකක් දාලා අපේ chat සර්ච් කරන්න. ඒ වගේම අපි කලින් ස්ටාර්ට් කරපු chat එක ෂෝ කරන්න මේ වගේ ෆීල්ඩ් එකක්. ඒ වගේම මෙතන අපේ chat එක ඕපන් කරාම මේ පෙන්වන්නේ කියන්නේ අපේ මැසේජ් ටයිප් කරන සෙක්ෂන් එක. මෙන්න මේ විදිහට අපේ මෙතන උඩම අපි මැසේජ් කරන සෙලර්ගේ නේම් එක පෙන්වනවා. එයා බයර් කෙනෙක් නම් සෙලර් කෙනෙක් නම් මෙතන බයර්ගේ ඩීටේල්ස් පෙන්වනවා. ඒ වගේම මැසේජ් එක සෙන්ඩ් වෙන මේ වගේ බබල් එකක ඒ වගේ මෙතන සෙන්ඩ් බටන් එකක් දාලා තිනවා. ඒ වගේ මැසේජ් එක ටයිප් කරන්න මේ විදිහට ටෙක්ස්ට් ෆීල්ඩ් එකක් දාලා තිනවා. බලමු මේකේ ඩිසයින් එක මොන වගේද කියලා. මුලින්ම මෙන්න මේ විදිහට අපේ href එකක් දාලා ටැබ් මැසේජ් එක මේ විදිහට අරගෙන තිනවා. ඊළඟට මෙතන මම elsif එකේ මැසේජ් කියන ටැබ් එකේ මැසේජ් කියන එකට ආවනම් මෙන්න මේ විදිහට සෙක්ෂන් එකක් හදලා ඩිසයින් එක හදලා තියෙනවා. මේ තියෙන කන්වර්සේෂන් ලිස්ට් එකක් දාලා ඩිසයින් එක. ඊළඟට මෙතන ලෝඩ් වෙනවා නම් කියන්නේ අපේ chat එක ලෝඩ් වෙනවා නම් එතකම මෙන්න මේ විදිහට ලෝඩින් chat කියලා එකක් පෙන්නනවා. ඊළඟට මෙතන chat area එකේ මෙතන active chat කියලා පෙන්නනවා. මෙතන අපේ user ගේ name එක මෙතන මේ DP එකේ පෙන්නනවා. ඊළඟට මෙතන අපේ මේ section එකේදී පෙන්නන්නේ මේ DP ඇතුලේ අපේ message කරන කියන්නේ අපේ message type කරන එක පෙන්නන්නේ. කියන්නේ මේ section එක මෙන්න මේ section එක පෙන්නන්නේ මෙන්න මේ select conversation කියන section එක. ඊළඟට මෙතන අපේ පෙන්නනවා send message form එක කියන්නේ message form එක message type කරන්න මේක ඇතුලේ. ඊළඟට මෙතන තියෙන්නේ අපේ script එක. මේකේ ඊළඟට අපේ ඒකේ ප්‍රෝග්‍රෑමින් පාර්ට් එක ගැන ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු. Thank you.